ඔන්න අද ඉර පායපු ලස්සන දවසක්. කොළ පාට අතරින් නිල් පාටයි සුදු පාටයි වලාකුළු පිරුණු අහස හරිම ලස්සනයි. උදේ පාන්දරම වොෂ් එකක් දාලා රසම රස කෝපි එකක් හදාගෙන බොන්න මම මාරම ආසයි. හොඳට කිරිපිටි ටිකක් දාලා සීනි චුට්ටක් අඩුවෙන් බොන්න තමයි මං ගොඩක්ම ආස. මේ නෙස්කැෆේ එකත් හරිම රසයි. මගේ පුංචි බැල්කනි ගාඩන් එකේ ඉඩ තියෙන විදියට මම හදාගත්තු මේ පුංචි මල් හරිම ලස්සනයි. මට හැමදාම හිතෙන්නේ මේ කොළපාට පුංචි යාළුවෝ මට ඒගොල්ලොන්ගේ ජීවිතේ ලස්සනම දේවල් කියනවා කියලයි. අද උදේට කන්න මම හැදුවේ රතු කැකුළු වලින් කිරිබත් එක්ක රසම රසට ඒ වගේම සැරට හොඳ ලුණු මිරිසකුත් හැදුවා. ඔන්න ඊට පස්සේ මට තිබුණේ මෙන්න මේ රාජකාරිය තමයි. අපේ දිහාට ගෙනල්ලා තිබුණු රටකචු වගේක් මේ විදිහට පැලවෙන්න පටන් අරන් තිබුණා. ඉතින් මං හිතුවා ඒවයින් කීපයක් මේ විදිහට හිටවලා බලන්න මේ පැල කොහොමද හැදෙන්නේ කියලා. මෙන්න මෙයාට නම් මගේ පුංචි ගාඩන් එකක් නෙමෙයි. එයාගේ සෙල්ලම් ගෙදර තමයි මේක. ඉතින් එයා හැම වෙලේම මේ චූටි පැල එක්ක සෙල්ලම් කරනවා. උදේ වැඩ ටික ඉවර වෙලා ඔන්න දවල් වෙද්දි මම හිතුවා තේ එකක් බිව්වොත් හොඳයි කියලා. මේ ටී බෑග් එක මට යාළුවෙක් දීපු තෑග්ගක්. ඉතින් මේ තේ වල රස ලංකාවේවට වඩා ටිකක් වෙනස්. ගෙදර තිබුණු දේවල් ටික දාලා මටයි හස්බන්ඩ්ටයි දෙන්නටම තේත් එක්ක කන්න ඔන්න පුංචි කෑමක් හදන්නත් මම හිතුවා. හොඳින් ඉරපායපු දවස්වලට මම මොන වැඩේ තිබුණත් මේ ලස්සන පරිසරය දිහා ඒ පරිසරයේ නැහෙන කුරුල්ලොන්ගේ සද්ද තියා අහගෙන ඉන්න පුංචි හරි වෙලාවක් වෙන් කරනවා. ඔන්න ඉතින් මෙන්න මෙයාට නම් ඔය මොන දේ තිබ්බත් වැඩක් නැහැ සෙල්ලම නැතුව. උදේ ඉඳන් රැ වෙනකන් මෙයාගේ වැඩේ ඉතින් සෙල්ලම් කරන එක තමයි. පුංචි මල් ගොඩක් එකතු වෙලා ගහක් ලස්සන වෙනවා වගේම තමයි අපේ ජීවිතේත් පුංචි දේවල් එකතු වෙලා තමයි ලස්සන වෙන්නේ. ඉතින් ආයෙත් දවසක මේ වගේ වීඩියෝ එකක් අරගෙන එනකන් ඔයාලා හැමෝම ආදරෙන් පරිස්සමෙන් සතුටින් ඉන්න.